Hi! ඉතින් ඔයගොල්ලෝ මේ බලන්න හදන්නේ අපි Thailand tour එකේ third block එක. අපි මගේ කලින් වීඩියෝ එක මම දැම්මේ රාමායන water park එක. ඉතින් මෙතනින් බලන්න පුළුවන් කවුරු බලපු නැති කෙනෙක් ඉන්නවනම් ගිහින් ඒකත් බලලා මෙන්න. අද අපි යන්නේ Coral Island එකේ. Kolan කියන island එකේ half a day tour එකක්. ඉතින් එකතු වෙලා ඉන්න Thailand වල අපි ගත කරපු Pattaya වල ගත කරපු තවත් exciting දවසක් මේක. Hi guys, Mostly Roaming අපේ YouTube channel එකට හැමෝම සාදරයෙන් පිළිගන්නවා. ඉතින් අද අපි Pattaya ඉන්න එක දෙක තුන්වෙනි දවස. අද Monday day. ඉතින් පිටිපස්සේ දාලා තියෙනවා breakfast buffet එක අපි දැන් ආවා. breakfast buffet එකට අපි අද යන්නේ Coral Island එකට. ඉතින් අපි breakfast එක ටක් ගාලා අරගෙන අපේ cab එක මේ අද අපේ package එකේ transport included. ඒගොල්ලෝ එනවා කියලා කිව්වා අපව ගන්න. බලන්න වලට අප්ඩේට් එකක් දෙන්නම් breakfast අරගෙන ඉවර කරලා. ඉතින් අපි අද තියෙන Fufaya Resort කියන hotel එකේ Pattaya වල තියෙනවා. අපි ඒක දිගටම bed and breakfast book කරේ. ඉතින් මේ පේනවා වගේ rice chart තිබ්බා, තව vegetables, Thai style chicken, ඔය වගේ vegetables, cut fruit, eggs, bacon, sausage, not bacon, ham, sausage වගේ තිබ්බා. එතකොට toast තිබ්බා, juice වර්ග තිබ්බා. Action station එකක් තිබ්බා omelette හදාගන්න. ඊයේ breakfast buffet එකට වඩා වෙනස්. අද මං කියවනේ Monday කියලා. ඉතින් hotel එක crowded නෑ පොඩ්ඩක්වත්. Sunday නම් හොඳටම සැනගී හිටියා. ඉතින් අපේ අම්මයි තාත්තයි ඉන්නවා. මේ තියෙන්නේ අපි ගත්ත breakfast එක. ඉතින් අපි ඉක්මනට කාලා Coral Island එකට යන්න පිටත් වුණා. මොකද අපිව පික් කරන්න ආවා අපි book කරපු තැනින්. අපි ආවා Coral Island එක යන්න පටන් ගන්න තැනට. මාක් කරා අපි ගෲප් එකෙන් ටිකට්ස් බුක් කරේ මම ඒ ඩීටේල්ස් ටික කියන්න. දැන් අපි ස්පීඩ් බෝට් එකට යන්න තමයි හදන්නේ. පාස්පෝර්ට්ස් ගේන්න ඕනේ, පාස්පෝර්ට්ස් බලන්න ඕනේ කියලා කිව්වා. අපි ටුවර් එක පටන් ගන්න යන්නේ අපි ටුවර් ගයිඩ් අන්න ඉස්සරහින් යනවා ලේඩි කෙනෙක්. දැන් යන් අපි ස්පීඩ් බෝට් එකට මෙතන ඉඳන් අයිලන්ඩ් එකට යන්න තමයි තියෙන්නේ. අපි ටුවර් ගෲප් එකේ හිම සෙට් එකක් ඉන්නවා පිටපස්සෙන් එන පොඩිනේ. among waterproof casing එකකුත් ගත්තා. ඉතින් අපිව පික් කරන්න අපේ කැබ් එකෙන් අපි මෙතනින් බැහැලා අපේ ටුවර් ගෲප් එක හොයාගෙන අපේ අතේ මාක් එකක් දැම්මා ඒගොල්ලෝ අපේ ගෲප් එක මොකද්ද කියලා කියන්න. දැන් ඉතින් අපි යනවා ස්පීඩ් බෝට් එක ගාව. අපි ගෲප් එකෙන් ටිකට්ස් බුක් කරේ ඉතින් ඒකට travel insurance included. දැන් මෙතනට ආවට පස්සේ ඒගොල්ලෝ ඔක්කොම pictures ගන්නවා අපේ single එකක් ගන්නවා family ඒ කියන්නේ එන ගෲප් එකේ pictures උත් ගන්නවා. ඊට පස්සේ beach එක තියෙන්නේ. insurance වලට කියන්නේ in case අපි කවුරු හරි missing වුණත් එහෙම check කරන්න insurance purposes වලට ඉස්සෙල්ලා මගෙන් details ටික ඉල්ලගත්ත hotel එකෙන් එන්න කලින් ඔක්කොම මේ full name එක passport photos ඒ ඔක්කොම අරගෙන තියෙන්නේ හරිම organize කරලා එක જાති boats තියෙනවා boats කියන්නේ හැමතැනම තියෙනවා අපි යනවා travel අපේ ගයිඩ් කි පිටපස්සෙන් ඇවිදගෙන යනවා අපි යන්නට තියෙන බෝට් එකට. මෙතන එක එක වෙබ්සයිට්ස් වලින් ටිකට් බුක් කරපු කට්ටිය ඉන්නවා. ඉතින් එක එක travel groups තියෙනවා. ඒක හින්දා මිස් වෙන්නේ නැතුව හරියට ගයිඩ් ගේ පස්සෙන්ම යන්න ඕනේ. මොකද අපිට අදාළ group එකට එක බෝට් එකක් තමයි තියෙන්නේ. ඒ බෝට් එකේ ඉතින් නවත්තලා තියෙන තැන හොයාගෙන තමයි ඒකට නැගලා යන්න ඕනේ. ওই වගේ life jackets ඒවා ඔක්කොම දෙනවා. ඉතින් අපි ඉස්සෙල්ලම ගියේ parasailing කරන තැනට. हमारी अभी फर्स्ट एक्टिविटी कराने हैं पैरासेलिंग नसीब තමයි 800 बात එක ඉතින් මෙහෙමයි මේකේ ටිකට්ස් බුක් කරන්න තියෙන්නේ කොහොමත් ස්පීඩ් බෝට් එකටයි කොරල් අයිලන්ඩ් එකටයි යන එකට බුක් කරන්න තියෙනවා ටිකට් එක. ඊට අමතරව මේ කරන අමතර ඇක්ටිවිටීස් වලට අපිට වෙනම ටිකට්ස් ගන්න තියෙනවා. අපි ස්පීඩ් බෝට් එකේ ඉස්සෙල්ලාම නවත්වුවේ පැරාසේලින් කරන තැන. පැරාසේලින් වලට එක්කෙනෙක් යනවා බාත් 800ක්. ඒ කියන්නේ රුපියල් 8000ක ඉපෙන්නේ පැරාසේලින්. පැරෂූට් එකේ බෝට් එකකින් අපිව ඇදගෙන යනවා. හරි. ඊට පස්සේ තියෙනවා අන්ඩර් සී වෝක් තියෙනවා, ස්නෝක්ලින් තියෙනවා, ජෙට් ස්කී, බනානා බෝට් ඔය වගේ ගොඩක් ඒවා තියෙනවා. ඉතින් මම ඉස්සෙල්ලාම try කරේ මෙන්න මේ පැරාසේලින් එක. අනිත් ඔක්කොම වගේ කරලා තියෙනවා. ඒක හින්දා ලොකු ඉන්ට්‍රස්ට් එකක් තිබෙන්නේ නැහැ මට ඒවා කරන්න. අපි පැරාසේලින් ඇක්ටිවිටි එක කොහොමද කියලා බලමු. මාරම ෆන්, මාරම එක්සයිටිං වැඩක් මේක. ඉතින් අපි ඒක try කරලා බලමු. නැත්නම් බයයි ක්ලික් කරලා තමයි නේද බලමු. ඔය වගේ දේවල් දෙකේ බය වුණාට.
ඔය පේනා වගේ සේෆ්ටි ගියර්ස් ඔක්කොම අන්දලා ඊට පස්සේ මෙතනින් ආයෙ ඔක්කොම චෙක් කරලා තමයි පැරෂූට් එක කනෙක්ට් කරන්නේ. ඊට පස්සේ හිතා ගන්නත් කලින් අර බෝට් එක යන්න පටන් ගත්තාම කෙලින්ම පාවෙලා උඩට යනවා ඔය පේනවා වගේ. ඉතින් ඔයගලන් පේනවා තැන් තැන් වල නිකන් ඩක්ස් වගේ තියෙනවා ස්ටේජස් වගේ හදලා තියෙන්නේ ඒ වයින් තමයි මේ පැරාසීන් පටන් ගන්නෙ. එතකොට අපි ගිහලා ලෑන්ඩ් කරන්නේ ඒ තැන් වලටම තමයි. අර ඒක වටේ ලොකු රවුමක් බෝට් එක යනවා. එතකොට ඉතින් පැරෂූට් එක අපිවත් අරන් යනවා ඒ රවුම වටේම. මෙහෙමයි මේක යනකොට අපි තාත්තව තමයි කැමති වුනේ නැහැ. මම යනවට කැමති වුනේත් නැහැ. තේරුම් ගන්න නැහැ ඉතින් කිව්වට ඒ ගිහින් මොකද කිව්වේ නැහැ. ඉතින් දැන් මේ සතුටින් යනවා. ඒට අපට හිතාගත්තේ අපේ තාත්තා අතර පල්ලා ආයිද හොදටම රත් වෙලා ඉන්නටි. අර තියෙන මාව ඇදගෙන යන බෝට් එක පල්ලා පේන්නේ යන්නේ අර තියෙන උඩ පැරෂූට් එක. අයියෝ ඉවරයිනේ. අතට තමයි අපි ලෑන්ඩ් කරන්නේ. ඔන්න ඉතින් විනාඩි 2ක් වගේ තමයි මේ පැරාසීලින් ඇක්ටිවිටි එක තියෙන්නේ. අපි ආයෙ පටන් ගත්ත තැනටම ඇවිල්ලා ලෑන්ඩ් කරනවා. ඒක මට නම් මාරම එක්සයිටිං ඇක්ටිවිටි එකක්. ඉතින් අපි ඔය ඇක්ටිවිටි එක තමයි කරේ. මම බලන් හිටියේ මොක කරන්න. කොරල් අයිලන්ඩ් යන්න මේන්ම රීසන් එකක් මේක තමයි. It was great. ඉතින් අපි අනිත් ඇක්ටිවිටීස් කරන්නේ නැති නිසා අනිත් ඇක්ටිවිටීස් කරන්න නැති කට්ටියට ආයි ස්පීඩ් බෝට් එකට යන්න කියලා කිව්වා කොරල් අයිලන්ඩ් එකට කෙලින්ම යන්න කියලා. ඉතින් මෙන්න මේක දැක්කහම මට නම් මතක් වුණේ රොබින්සන් අන්දරේ. අපි ට්‍රින්කෝ පිජන් අයිලන්ඩ්ගේ වීඩියෝ එක මම මෙතනින් ටැග් කරන්නම්. ඉතින් ඒක දැක්කහමත් අපිට මතක් වුණේ කෙලින්ම රොබින්සන් අන්දරේම තමයි. හරි මේක ඉතින් මම වොයිස් කරන්නම් මේ හුලගේ සද්දට ඇහෙන්නේ ඔය මං කියන්නේ ඒක තමයි ඉතින් මෙතනදී අපේ හස්බන්ඩ්ගෙන් අහුවනම් මොකද්ද මතක් වෙන්නේ කියලා හරියටම උත්තරේ දෙනවා රොබින්සන් අන්දරේ කියලා. මොකද අපි දෙන්නම ලොකු ෆෑන්ස්ලා ඒ සීරීස් එකේ. හරි අපි එහෙනම් දැන් ගිහින් බලමු මේ කොරල් අයිලන්ඩ් එක මොන වගේද කියලා. හරි අපි ඉතින් ඇවිල්ලා දැස්සා ස්පීඩ් බෝට් එකෙන් දැන් මේ ඇවිදින ගමන් ඉන්නේ කොරල් අයිලන්ඩ් එකේ. ඉතින් මේ පේන ටිකටම තියෙන කෑම කඩ. ඊට පස්සේ මේ පැත්තේ තියෙනවා බීච් බෙඩ්ස් ආලා තියෙනවා. දැන් අපි බුක් කරපු ටිකට් එකට සන් බෙඩ් එකක් ඉන්ක්ලූඩ් වෙන්නේ නැහැ. ඒ නිසා සන් බෙඩ් එකක් වෙනම පේ කරලා ගන්න පුළුවන්. ඒකට මම දැක්කා ඔප්ෂන්ස් බලනකොට සමහර ටිකට්ස් තියෙනවා සන් බෙඩ් එකකුත් ඉන්ක්ලූඩඩ් එකට. ඒකට ඒකට වෙනම පේ කරන්න ඕනේ. ඒක ඉන්න පුළුවන්. මෙහෙම ඉතින් මේ පේනවනේ කඩ. ඔක්කොම තියෙන කෑම කඩ. එතකොට ස්විමින් සූට්ස් ඒවා තියෙනවා තමයි ඔක්කොම තියෙන්නේ. දැන් අපි ටිකක් යහම හැරිලා බලමු. පතයි ඉතින් ෆේමස් මේ බීච් එකටනේ. බීච් එක මාර ලස්සනයි. ඒ වුණාට මාර්ම ක්‍රවුඩඩ්. ඔය පේනා වගේ ජෙට් ස්කී බනානා බෝට් ඒවට ටිකට්ස් මෙතනින් අරගෙන යන්නත් පුළුවන්. සන් බෙඩ් එකක් අපි ටිකට් එකට ඉන්ක්ලූඩ් වෙන්නේ නැති වුණාට ඔය පේන චෙයර්ස් දාලා තිනවා පේන අයින දිගේ ඒක ඉඳගෙන ඉන්න පුළුවන්. මම ඔයගලන්ට ටිප් එකක් දෙන්නම්. එද්දි කන බොන જાති ඒව ඕන එකක් අරගෙන එන්න. මෙතනින් ගන්නත් පුළුවන් පට්ටේව ටිකක් ගණන්. but 7-11 එකක් තියෙනවා කෙළවරටම ගහන්න. ඉතින් ඒකෙන් අඩුවට අරගන්න පුළුවන් කැම જાති. ඉතින් අපි හොම් බීච් එකේ පොඩ්ඩක් ඇවිත් ඉඳලා පැයකින් දෙකකින් විතර අපේ ලන්ච් එකට අපි වෙක්කන් යනවා ආයේ ලෑන්ඩ් එකට. හරි අපි දැන් ඇක්ටිවිටීස් ඉවරයි මෙතන වෙනාවත් ඉවරයි අපේ දැන් යන්න ඕනේ. අපි එකට ආයෙ යනවා කියලා කිව්වා පතායවලට. බීච් එක මාරම ක්‍රවුඩඩ්. හරිම ලස්සනයි පාට. හරි එහෙනම් අපේ ගයිඩ් එනවා කියලා කිව්වා. අපේ ගයිඩ් එනවා කියලා කිව්වා දැන්. යා මම ඔයගලන්ට කිව්වේ නම් ආයෙ බෝට් එකට ගිහින්. හරි අපි ඉතින් දැන් ටුවර් එක ඉවර කරලා ඇවිල්ලා ඉන්නේ ලන්ච් වලට. අපි එකන් ආවා ඉන්දියන් රෙස්ටෝරන්ට් එකකට. ඉන්දියන් අපි සිලෙක්ට් කරේ ඉන්දියන් බෆේ එකක් නිසා ඉන්දියන් රෙස්ටෝරන්ට් එක තමයි අපි ඉන්නේ. හරි එහෙනම් දැන් අපි සර්ව් කරගමු. බලමු සර්ව් කරගෙන මොනවද තියෙන්නේ කියලා.
ඉතින් අපේ කෑම වලට ළඟින් යන ඉන්දියන් කෑම නිසා ඒව කෑවහම ඉතින් අපිට ඔක්කොලටම සතුටුයි. ඉතින් ඔය පේනවා වගේ චිකන් මසාලා නාන් එතකොට චික්පී කරි ඔය වගේ ගොඩාක් ජාති තිබ්බා. තව සැලඩ් සුප් තිබ්බා. ඉතින් අපි හොඳටම ලන්ච් අරගෙන කාලා අපි ආයෙත් ඒගොල්ලන්ගේ ට්‍රාන්ස්පෝර්ට් එකේම හොටෙල් එකට ඇරලුවා. ඉතින් අපි චුට්ටක් රිලැක්ස් වෙලා ඉඳලා හවසාව මෙන්න මේ පේන shopping mall එකට shopping කරා. දැන් පොඩ්ඩක් shopping mall එකක් පැත්තට මේ මොකද උදේ ඉඳන් මෙහෙම ඇවිදින කරේ attractions වලට යන එක. ඉතින් අපි ආවා දැන් Terminal 21 කියන shopping mall එකට. මේක ලොකු shopping mall එකක්. ඔයගොල්ලන්ට වටේ පොඩ්ඩක් පෙන්නන්න. Eiffel Tower එකක් තියෙනවා මගේ පිටිපස්සේ. ඉතින් අපි දැන් ඉන්නේ මේ Terminal 21 කියන shopping mall එකේනේ. මේකේ එක floors හදලා තියෙන එක countries වල themes වලට. මට මතකයි අපිට බලන්න බැරි වුණා ඩුබායි වලදී එකක් මොකක් හරි එක shopping mall එකක් ඒකත් ඒ වගේම තියෙන එකක්. එක floors හදලා තියෙන එක countries වලදී. ඉතින් අපි දැන් මේ ඉන්න floor එක තියෙන්නේ ඉටලි. මෙන්න තියෙනවා pizza tower එක. I think departure from Italy කියලා ඉතින් යන්න තියෙන්නේ වෙන country එකකට උඩ තියෙන්නේ මං හිතන්නේ. අපි මේකේ පල්ලෙහා තියෙන්නේ ලන්ඩන් ඊට පල්ලෙහා තිබ්බ පැරිස් අපි ඉන්න ෆ්ලෝර් එක ඉටලි අපි ඉන්න පැරිස් පල්ලෙහා තියෙන්නේ පැරිස් මෙතන සෙකන්ඩ් ෆ්ලෝර් එක ලන්ඩන් දැන් අපි ඉන්න ෆ්ලෝර් එක ඉටලි ඊට උඩ තියෙන්නේ තායිලන්ඩ් ඊටත් උඩ තියෙනවා හොලිවුඩ්. ඉතින් අපේ departure from Thailand එක නැද්දින් ඇවිල්ලා ආව ටෝකියෝ වලට. ඔය තියෙන පිටිපස්ස තියෙන්නේ departure වෙන්න කියන්නේ එතනින් තියෙනවා escalator එක ඊට උඩ floor එක. ඉතින් මේ floors වෙන් කරලා තියෙන එක country themes වලට ඒවයි තියෙන restaurants Japanese restaurants තියෙනවා. එතකොට ඔය පේන statues තියෙනවා. ඔය පේන ලස්සන kimono ඇඳගෙන Japanese ladies ලා ඉන්නවා. ඉතින් ඒ වගේ දේවල් තමයි floors වල තියෙන්නේ. අපි ඉතින් ඕවයි ඇවිද්දා තව ඉටාලියන් ඒවා ඒ වගේ එක ෆ්ලෝස් තියෙනවා එක ඒවායි මේ හරිම කියුට් ස්ටැචුව එකකුත් තිබ්බා බව්වෙක් ඉන්න ගුඩ් සයිකල් එක යන. ඉතින් අපි ඔහොම මේක වටේ ඇවිදලා බැලුවා. මේකේ මෙහෙමයි සේල් දාලා තියෙනවා ගොඩාක් බ්‍රෑන්ඩඩ් හැම ෂොප් එකේම වගේ සේල් දාලා තියෙනවා. ඉතින් එහෙම බ්‍රෑන්ඩඩ් ෂොප් කරන කෙනෙක් කැමති කෙනෙක් නම් මං හිතන්නේ හොඳ ගණන් වලට තිබ්බා. මම ලොකුවට මුකුත් මේකෙන් ගත්තේ නැහැ. මොකද අපි තව දවස් 5ක් තායිලන්ඩ් ඉන්නවා. ඉතින් ඔය උසන් යන්නත් එපා තැන් තැන් වලට. ඒකින්ද මම ලොකුවට මුකුත් ගත්තේ නැහැ. පොඩි කොස්මැටික්ස් වගේ යන්න ගත්තා මේකෙන්. Terminal 21 එකෙන් එළියේ තියෙනවා ෆුඩ් කෝට් එකක්. ඒක නයිට් මාකට් එකක්. ඇත්තටම අපි දැන් මේකේ තමයි ඉන්නේ. මොනවා කන්නද කියලා හිතාගන්න බෑ. එතරම් කැම චාර්ජ් තියෙනවා. ලැන්ග්වේජ් බැරියර් එක තියෙනවා හොඳටම. ඒ කියන්නේ අපි කියන්නේ මොනවද කියලා ඒගොල්ලන්ට තේරෙන්නේ නැහැ. කෑම එකේ තියෙන මොනවද කියලාවත් කියන්න අඩුතරම ඒගොල්ලන්ට ලැන්ග්වේජ් එක තේරෙන්නේ නැහැ. බලමු අමාරුවෙන් හරි මොන හරි කාගෙන කාලා බලපු දැන්. හරි අපි ඩිනර් ගත්තා. සුෂි ගත්තා. තව ෆ්‍රයිඩ් චිකන් එකක් ගත්තා. සුෂි තියෙනවා. දීලා දෙන්න. සලාඩ් එකක් ගහලා දෙනවා ෆ්‍රයිඩ් චිකන් එකක් දෙනවා. හරි අපි නම් දැන් කාලා බලමු. ඒක රහයි. තින් සුෂි එක වසබි වෙනම තිබ්බා. සොයි සොස් දීලා තිබ්බා. රහයි ඒක. ทุกคนจริงๆจะไปถึงปลายควาย මෙහෙමයි ඉතින් මේ ෆුඩ් මාකට් වල ඇවිදගෙන යනකොට මේ වගේ එකපාරට බය වෙන දේවලුත් දකිනවා. මම මේක එක්ස්පෙක්ට් කරේ නෑ මේ වගේ දෙයක්. ඉතින් ඔය තියෙන්නේ ක්‍රොකඩයිල් මීට්. ඕන් කෙනෙක්ට ගන්න පුළුවන්. ඔය ගහලා තියෙන මැරෙන්න කලින් කාලා බලන්න කියලා එතන ගහලම තියෙනවා. හරි. ඉතින් අපි ඩිනර් එක ඉවර කළා. දවස මෙතනින් ඉවර කරලා හොටෙල් එකට ගියා. ඉතින් හෙට අපි යන්නේ ටයිගර් පාක් එකට. ඉතින් ඔයගොල්ලෝ වීඩියෝ එක එන්ජොයි කරා නම් ලයික් එකක් දාලා සබ්ස්ක්‍රයිබ් කරන්න මගේ channel එකට. ඊළඟ වීඩියෝ එකකින් අපි ඉක්මනටම හම්බෙමු. Thanks for watching. Bye bye.